good morning. ඔන්න අද අපි අලුත් සංචාරයක් යන ගමන් තමයි ඉන්නේ. දැන් නම් ඇත්තටම තැනට බොහොම ලං වෙලා ඉන්නේ. බලන්න. මෙන්න මේ ඉසවෙන් තමයි අපි ආවේ. අපි මේ ඉන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යන ඔහිය කඳවුරු භූමියට යන ගමන්. බලමු අපි කට්ටිය අර ඉන්න. බලන්න මෙනක. මේ දිහාට තමයි අපිට යන්න තියෙන්නේ. ඔයාලට එහෙම සද්ද හරි මේ කඳවුරු භූමිය එහා පැත්තේ යන ලස්සන දියපාරක් ගලාගෙන අපි ආවා කඳවුරු භූමියට අන්න මීටර් 150 200ක් විතර තමයි වාහනේ නවත්තලා පයින් එන්න තියෙන්නේ. අපි ලෑස්ති ටෙන්ට් එක ගහන්න කියලා. මෙන්න මේ ඉසාවේ තමයි අපේ කට්ටියන අපි ටෙන්ට් එක ගහන්න කියලා ලෑස්ති. එහෙනම් ටක් ගාලා ටෙන්ට් එක ගහගමු. යන් අපි ඉසාවට. ඔක පෝල් එක කැඩලා දිගාම මේ වෙයි. ජටර නමුනේ
හරි කඳුරු භූමියේ මෙහෙම තියෙනවා අපිට ඕන හට් මෙතන ඕනම් වලට පියා ගන්න වැඩ කරගන්න පුළුවන්. අතනක් තියෙනවා හට් එකක්. මෙතන තියෙනවා ගිනිමැල ගහන්න අපිට ලස්සනට හදපු තැනක් වටේ බංකුත් එක්ක. ලස්සන තැනක්. අපේ අනිත් කට්ටිය ගියා. තව බඩරියක් තියෙනවා වාහනේ ඒක අරන් එන්න. අන්න අතන තමයි අපි වාහනේ නැවැත්තුවේ. මේක බුක් කරගන්න විස්තර වලට පුළුවන් Google එකෙන් හොයන්නත් පුළුවන්. ඔයාලට මේක බුක් කරන්න පුළුවන් බත්තරමුල්ල වනජීවී කාර්යාලයෙන්ත් පුළුවන්. නැත්නම් මේ කැප්පිටිපොළ අඩවි වනනිලධාරී කාර්යාලයෙන්ත් පුළුවන්. 4 දිනට තමයි පැකේජස් තියෙන්නේ. 4 දිනට රුපියල් 4700 ගාණක් උනේ. වොෂ්රූම්ස් තියෙනවා. මෙතන කබාන ටිකක් හදලා තියෙනවා. ඒ ටිකේ පැකේජස් ගැන මොකුත් විස්තර නම් දන්නේ නැහැ. එහෙම තමයි විස්තරේ. එතකොට 4කට 4000 ගාන තව වෙනවා නම් ආයෙ 4 පැකේජ් එකක් වල ගන්න ඕනේ. එහෙම තමයි පැකේජස් තියෙන්නේ 4න් 4. මෙතන ඉන්න එක්කෙනෙක් එනවා මේ අපි එන දවසට. මෙතන ටෙන්ට් එහෙම නම් තනියෙන් ඇරලා දාලා එහෙම යන්න බෑ. ටෙන්ට් වල කවුරු ඉන්න කිව්වා. රිලව් ඉන්නවා කිව්වා. ඒ මොනොත් තියෙන කෑම්බිම ඔක්කොම යාලා ගන්නවා. අපි යනවා වතුරක් පුරවන්නේ 12 පාර ගාවට. පොඩි ඉරිකඩ වැස්සකුත් එනවා. අපි ඒක ටෙන්ට් එක මෙතන සෙටප් කරා. අනිත් එක අතන සෙටප් කරා. යම් වතුරක් කරේ. එතන තියෙනවා මේ ලස්සන වතුර පාරක් එක පාලම්. මෙහෙරි නාගන්න එහෙම පුළුවන්. වෙහි පොදකුත් එනවා. කවන්නේ. අපි දැන් යනවා දරටියක් කපන්න. කපාගෙන ඇවිල්ලා නාගම්. මෙන්න මේ පැත්තෙන් ගිහුවාට වැටිච්ච දර කෝඩරියක් හොයාගන්න පුළුවන්. අපේ අරේ තමයි ටෙන්ට් එක සෙටප් කරලා තින්නේ. අපේ මීරංගයේ මොහොමඩුයි පිටි යනවා. අදත් රොටි තමයි කන්නේ කියලා බැලුවේ. ඒ නිසා අපි යන් අර ටික කපා ගන්න. අඬු මාර ලස්සනයි මේ වගුරු බෙමක් තියෙන්නේ නා. පරිස්සමෙන් යන්න ඕනේ. දැන් වෙලා වෙති 4ට විතර. අපි තාම දවල්ට කාලත් නැහැ. අපේ කට්ටිය මෙතන අර කැලින් ආව දර ටිකක් අරගෙන මේ ගිනිමැලේ ගහන්න දර කපනවා. ඉතින් තියෙනවා අපිට කැම්ප් ෆයර් ගහන්න ලස්සන තැනක්. බලමු. ගිනිමැලක් අනිවාර්යම ඕන රැයට සීතල වැඩි හින්දා. සීතලක් මකා කරගන්න ගිනිමැලක් ඕන. එහෙනම් ඒක දිහා බලන්න ඉමු. ඒ අතර ඉදනවා අපේ පරිප්පු තෙල් දාන්න කියලා ඇස්ති. අබ්බ සුදු ලුණු දාලා අපේ මීරංගය තමයි කුස්සි බාර වෙන්නේ. කුක්
හරි දැන් වෙලාව 7:00 විතර ඇති. අපේ කට්ටිය එළි ඉන්නවා. මේ මං ටෙන්ට් එකට සීතල එළි. අපේ කට්ටිය ගිනි වෙලෙත් පත්තු කරා. තව දෙයක් තියෙනවා. මේ මෙහෙන් ඔයාලට හම් වෙනවා ලන්දෑරුමක්. ඔයාලා භූමි තෙල් අරන් එන්න ඕනේ. අපි ලන්දෑරුමත් පත්තු කරගත්තා. ඉන්න මං එළිය පෙන්නන්නම් ඔයාලට. මේකෙන් ලන්තෑරුම් මෙතන ගිනි වෙලේ පත් වෙනවා. මෙතන අපේ කට්ටිය ඉන්නවා. ලයිට් එක ගන්න. සුන්දර ලන්තෑරුම් ගිනි වෙලේ එතන දැන් නම් නිමෙන්න ගයි. එහෙම තමයි වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. Pirangaya? Biscuit gatti ne? Sorry, අපේ කට්ටිය මෙතන Nescafe එකක් බොනවා. Hi කියපු. Hi. එතන ඉබ්බා ඒ දෙන්න. මම එහෙමත් දැම්මා. ඒක දෙන එහෙම අපි ඉන්නවා ගිනි මෙලේ ගාවටලා. මෙතන දින අපි සැමන් එකක් හදන්න යනවා. ඒකට ඕනි මේ කපලා දියන. අපි කණ්ඩ කියලා ඇස්ති ගිනි මැලේ ගාවට මාව කණ්ඩ කියලා. බලමු බත්තර මොනවද තියෙන්නේ. හරි අපිට බත් තියෙනවා. පරිප්පු තියෙනවා. මෙතන සැමන් නැත් තියෙනවා. එහෙනම් ඩක්කල බත් කමු. වෙලාව පාන්දර 1:00 විතර ඇති. අපි දැන් තමයි නිදා ගන්න කියලා ඇස්ති. එළිය හොඳටම හුලං ගහනවා. මේ ටෙන්ට් රෙද්ද එහෙට මෙහෙට එල්ලෙනවා පේනවා. නිදා ගන්න කියලා ඇස්ති. එහෙනම් ඔක්කොටම good night. Hello, good morning. දැන් ලෑස්ති කරගන්න ඕනේ උණුසුමක් උණු කරලා ඕපියක්වත් බොන්න. මාර හුලඟක් තියෙන උදේ හින්දා මාර සීතලයි. ඊයේ රාත් මාර සීතලක් තිබ්බා. කොහොමත් ඔහි ප්‍රදේශේ නෙමෙයි. කොහොමත් සීතල තමයි. මේ වගේ දැන කැම්ප් කරන්න යනවා ස්ලීපින් බෑග් ගිහින් අමතක කරලා එන්න එපා. ඒ වුණොත් නිින්ද අමතක කරන්න වෙනවා. බලන්න වටපිටාවේ ලස්සන. මේ පැත්තේ අහස. මේ අපි ටෙන්ට්ස් දෙක. බලන්න උලන්.
අරගා පාල ආන්තර මාර ලස්සන බලන්න ඉන්දිකර ඔව් ගෝඩ් ක්‍රිස්ටල් ක්ලියර් වතුර තියෙන මාර පිරිසිදුයි මාර කූල් ෆ්‍රිජ් එකේ දැම්මම අනිකර ෆ්‍රීස් දැස්ස සහ වතුර බුදුරත් පොඩි අර බර ගතියක් තියෙනවා අර මේ පැත්තේ වතුර කියලා ඉඳලා පොඩ්ඩක් පෑවුවාම නා ගන්න ඕනේ ඊයේ නාන්නම් කියලා ඉතින් හිටියා සීතල වතුර වැස්ස විතරයි වාජිනයක් හොදන්න වැස්සා ආය මොන නාන මට අද කොහොමද නාන මාර්කේ සර් කුලංගක් තියෙන මේ දිහාවෙන් තමයි අපි ගස් ගස් කියන්නේ දර කපානවා අන්න අතන තියෙන ඔය ඔයාලට පේනවද දන්නේ අපි ඉන්නවා මේ මොන ජීවි ඉන්නවා අපි කැම්ප් එකට දවස් එතුමා ඉන්නේ අන්න ඉතින් හට් එකේ හරි මේ සුන්දර සංචාරෙත් මේ ඉතින් නිමා කරනවා අපි යන්න පිටත් වුණා අපි ප්ලේස් එක තිබ්බ ඉතින් මස් කරා ඔයාලට පේනත් නේ පොඩි හිරිපොදයක් එන්න ගත්තා මෙතනත් ඔක්කොම මස් කරා මෙහෙත් මුකුත් දාලා යන්නේ අපි ඔයාලත් ඒ විදිහට යන තැන් ආරක්ෂා කරන්න මොකද මේ අපේ සුන්දර මාතෘ භූමිය මේක රැකගත්තොත් තමයි ඉතින් අපිට කියලා තියෙන්නේ මෙච්චරයි එහෙනම් ළඟදීම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු